අයිබෝවන් මහා සංඝරත්නයෙන් අවසරයි. ඇත්තටම අපි බෞද්ධ මිනිස්සු. බෞද්ධ පරිසරයක හැදුණු වැඩුණු මිනිස්සු. ඉතින් අපි පන්සල් වලට අපේ හාමුදුරුවන්ට මහා සංඝරත්නයට හරිම ආදරේ. හරිම කරුණාවන්තයි. අපේ ජීවිතවල හමු වෙච්ච හැම හාමුදුරු කෙනෙක්ම ගොඩක් කරුණාවන්ත හාමුදුරුවෝ. අපි ඉගෙනගෙන තියෙන හාමුදුරුවෝ කියන්නේ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන කොටසක්. මිනිස්සු වැරද්දකට පෙළඹෙනවා නම් ඒ වැරද්දෙන් මුදව ගන්න හැම මොහොතකම තමන්ගේ දාඩිය ශ්‍රමය කැප කරන අපේ නායකයෝ පිරිසක්. ඉතින් අපි මහා සංඝරත්නයෙන් ඉල්ලනවා ඇත්තටම මේ වෙලාවේ විශේෂයෙන්ම ජාතිවාදය වපුරන්න හදන ජාතිවාදය කරතියන් යන කල්ලිය මුදව ගන්න මැදිහත් වෙන්න කියලා. ලංකාවේ නැවත වරක් ජාතිවාදය අවුස්සලා එහෙම නැත්නම් ආගම්වාදය අවුස්සලා රට වෙනත් තැනකට තල්ලු කරන්න හදන සුළු පිරිසක් ඉන්නවා. ඉතින් ඒ සුළු පිරිස මම හිතන්නේ රටම දන්නවා. මේ වෙලාවේ ඊයේ එහෙම නැත්නම් පෙරේදා ත්‍රිකුණාමලයේ වෙච්ච සිද්ධිය ඇත්තටම පෙරේදා වෙච්ච එක සිද්ධියක් නෙමෙයි. ඒක දැන් මේ වෙනකොට තොරතුරු තියෙනවා 21 කොළඹ එන්න හදපු අලුත්ම පාර. පහුගිය දවස් ටික පුරාවටම විපක්ෂයේ ජුන්ටාව එහෙම නැත්නම් ඔය මඩ බලකාය බලය ගිලිහිලා ගෙදර ඉන්න බැරුව රෙද්ද කැඩිලා ඉන්න විපක්ෂයේ පිරිස ලොකු උත්සාහයක් දරුවා නොවැම්බර් 21 දැවැන්ත උද්ඝෝෂණයක් කරන්න. හැබැයි දවසින් දවස ඔවුන්ට තේරුම් ගියා ලොකු උද්ඝෝෂණයක් කරන්න අමාරුයි. ලොකු පිරිසක් එන්නේ නැහැ මේ වැඩේට. ඒ පිරිස නවත්ත ගන්න ගෙන්න ගන්න ලොකු උත්සාහයක් දරුවා. හැබැයි ඒ උත්සාහය ව්‍යර්ථ වුණා. ඒකේ ප්‍රතිඵලයක් විදියට ජාති ආගම කරමුණට ගත්තා. නාමල් රාජපක්ෂලා එහෙම නැත්නම් රාජපක්ෂ කල්ලිය බලයට ආපු ඉතිහාසය හොයලා බලන්න. මිනිස්සු තවමත් යුද ජයග්‍රහණය කරතියන් යන්න එපා. යුද ජයග්‍රහණයට අපි අදත් ගෞරව කරනවා. ඒකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට රෙස්පෙක්ට්. අපි ගෞරව කරනවා. හැබැයි ඒක මුල් කරගෙන පහුගිය කාලය පුරාම බලයට ආවා. හැබැයි රටේ මිනිස්සු එක මොහොතක තීරණය කරා මේ මිනිස්සු රට විනාශ කරා. ඒක රටේ මිනිස්සු නෙමෙයි කිව්වේ. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් දුන්නා රට බංකොලොත් කරේ කවුද කියලා. කියවලා බලන්න. රාජපක්ෂ කල්ලියේ නම් 4ක් ආවා. ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ. ඔය රාජපක්ෂලාගේ නම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කිව්වේ. නිකන් ගමේ රටේ මිනිස්සු නෙමෙයි. ඒ රට බංකොලොත් වෙච්ච එකේ ප්‍රතිඵල තමයි අද අපි මේ දුක් විඳින්නේ. අපි විදේශ රටවල් වලට ඇවිල්ලා කන්න බොන්න හරියට නැතුව දැවැන්ත දුකක් විඳිනවා. ලංකාවේ දහස් ගාණක් විවිධ රටවල් වල අපේ තිබිච්ච ප්‍රශ්නකට නෙමෙයි අපි රටවල් වලට ආවේ. ලංකාවේ ආර්ථිකය හරියට තියෙනවනම් මෙහෙම වේදනාවෙන් දුක් විඳින්න ඕනේ නැහැ මිනිස්සු ඇවිල්ලා. අපි ඒක ගැන වෙනම කතා කරනවා. හැබැයි දැන් ලංකාව අලුත් රටක් ගොඩනගන්න උත්සාහ කරන මොහොතක්. හැබැයි ලොකු පිරිසක් මේ වෙලාවේ තව නොබෝ කාලෙකින් නීතිය ක්‍රියාත්මක වෙලා වැලිකඩ එහෙම නැත්නම් බන්ධනාගාරවල තපින්න යන්න තියෙනවා කියන එක හොඳටම දන්නවා. හැබැයි අන්නේ කල්ලිය දැන් ජනතාව අවසන් උත්සාහ කරනවා. ලංකාව හරි සමහර බෞද්ධයෝ ඉන්නවා. අපි නිකන් කතාවටත් අහලා තියෙන්නේ බුදුහාමුදුරන්ට ගලක් පෙරළුවා කිව්වමත් සාදුකාර දුන්නු මිනිස්සු බෞද්ධයෝ. සමහරක් මිනිස්සු නිකන් කතාවකට අහලා තියෙන්නේ. හැබැයි බුදුහාමුදුරන්ගේ කාලේ බුදුහාමුදුරන්ට ගල් පෙරලලා තියෙනවා. රාපවල ඇත්තුවේ වල තියෙනවා. දේවදත්තලේ ඉඳලා තියෙනවා. හැබැයි ඒ කාලේ මේ සමහර රාජපක්ෂ නිකාය අය හිටියනම් මම හිතන්නේ ලොකු ප්‍රශ්නයක් වෙනවා.
බුදුහාඳුරන්ගේ තාත්තා රජතුමා. හැබැයි බුදුහාඳුරෝ බලය අතර ගත්තේ නැහැ. බුදුහාඳුරෝ බිස්නස් කරන්න ගියේ නැහැ. තීකුණාමලේ හරියට හොයලා බලන්න එහා පැත්තේ දාලා තියෙන කඩේ කාගේද කියලා. පන්සලේ කඩේ 2004 ආපු සුනාමියෙන් පස්සේ දහම් පාසලක් පටන් ගන්න දැන් තමයි උත්සාහ කරන්නේ. ඒ නීතිමය කාරණා 26 නඩුව තියෙනවා. නඩුවට කලින් ඉදිකිරීම කරන්න එපා කියලා නියෝගයක් දීලා තියෙනවා. ඊට කලින් තමයි ඔය කල්ලිය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒ නිසා රටේ ජනතාව ගොඩක් බුද්ධිමත් දැන්. රාජපක්ෂ කල්ලියට හරි විපක්ෂයේ රෙදි කැඩිලා ඉන්න කරන්න දෙයක් නැතුව ඉන්න ඒ සෙට් එකට උත්තර නැතුව හේන ප්‍රශ්න වලට අපි ජනතාවට කියන අහු වෙන්න එපා. එහෙම අහු වුණොත් වෙන්නේ නැවත වරක් ජාතිවාදය මුල් කරගෙන මිනිස්සු ගහමරාගෙන ලේවිලක් බවට පත් කරන්න ඔය උත්සාහ කරන්නේ. බුදුහාඳුරන්ගේ කාලේ කරේ යුද්ධ ඇවිලෙන්නේ යද්දි ඒව සමනය කරන්න මැදිහත් වෙලා ඒවා සමාදානෙන් විසඳන්න අවශ්‍ය මැදිහත් වීම කරපු එක. හැබැයි රාජපක්ෂ නිකායේ කට්ටිය මං හිතන්නේ නාට්‍ය තිරපිටපත කලින් එළියට පැන්නා. අද උදේම ඇවිල්ලා නාමල් රාජපක්ෂ හමු වෙලා තියෙන්නේ. රාජපක්ෂ නිකායේ කට්ටිය මං හිතන්නේ මාධ්‍යමේ වෙලාව යනවා. රාජපක්ෂ නිකාය ඇවිල්ලා අපි රාජපක්ෂ නිකායේ මහාන වෙච්ච අය, රාජපක්ෂ නිකායේ සිවුරු දාගත්තු අය අපි මිනිස්සුන්ට කියන්නේ දෙන්න එපා දානේ. රාජපක්ෂ නිකායේ උන්ට. හැබැයි අපි ආදරය කරන අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ අපේ ගම්වල පන්සල් මාර හොඳයි. ඒ හාමුදුරුවෝ එක රාජපක්ෂ නිකායවල හාමුදුරුවෝ නෙමෙයි. ඒ හාමුදුරුවෝ ඇවිල්ලා බෞද්ධ ආගමේ මහාන වෙලා බෞද්ධ ආගමේ අර්ථයෙන් ධර්මයෙන් මිනිස්සුන්ට බණක් භාවනාවක් කියලා දීලා ධර්මයේ දේශනා කළා මිනිස්සු සුමකට ගන්න උත්සාහ කරන හාමුදුරුවෝ තමයි අති බහුතරයක් ඉන්නේ. හැබැයි මේ අති බහුතරේ හාමුදුරුවන්ට කවුරුත් අගෞරව කරන්න එපා. අපේ ශාසනය රැකගන්න මේ හාමුදුරුවෝ විශේෂයෙන්ම ඒ බෞද්ධ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ හැමෝම මේ බෞද්ධ ආගම රැක ගන්න ඕන. ඒ වගේම තමයි අනිත් ආගම්. ලංකාව කියන්නේ සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝම එකට ඉන්න ඕන. කරුණාව මෙනෙහි කරන්න ඕන. කරුණාව දයාව මෛත්‍රිය තමයි බුදුදහමේ හරය. හැබැයි රාජපක්ෂ නිකායේ මොකක්ද කියන්නේ? කඩුව ගනින් කපපියව කොටපියව අපි බුදුදහම වෙනුවෙන් මරාගෙන මැරෙනවා. ඔන්න ජාතිය, ඔන්න ආගම දැන් පෙරට අරගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ රටේ මිනිස්සුන්ට විශේෂයෙන්ම මොලේ තියෙනවා. රටේ මිනිස්සු කිසිම හේතුවක් උඩ 21 සාර්ථක කරගන්න ඉඩ තියන්නේ නැහැ. ඔතෙන්ට පිරිසක් එයි. හැබැයි සමහර ඔය රාජපක්ෂ නිකායේ කහකඩයොන්ට 21 එන්න බැරුව හිටියේ. රෙද්දක් ඇඳගෙන සිවුරක් ඇඳගෙන එන්න බෑ. හේතුව ගමේ මිනිස්සු දුක් විඳලා මහන්සි වෙලා දානෙඩින්ගක් හදලා දෙන්නේ. අපේ හාමුදුරුන්ට නෙමෙයි මේ කියන්නේ. ඔය රාජපක්ෂ නිකායේ වුණොත් දන් වළඳන්න එහෙම තමයි. හැබැයි එන්න බැරුව ඉන්නකොට අන්න මාතෘකාව හැදුවා රාජපක්ෂ ජුන්ටාව විපක්ෂ කල්ලිය මෙතෙන්ට එකතු වෙන්න විදිහක් නැතුව ඉන්නකොට ජනතාව එකතු කරගන්න බැරුව ඉන්නකොට අන්න ජාති ආගම ඉස්සරහට දැම්මා. මම දැක්කා මිහින්තලේ ස්වාමින් වහන්සේත් කියනවා අපි කිව්වා මේ ආණ්ඩුවට බලය දෙන්න එපා කියලා. එක වෙලාවක් කිව්වා බලය දෙන්න එපා කියලා. බලයට ආවම පස්සේ මිහිඳු උත්සවයේ ලස්සනට ආණ්ඩුවෙන් කරගත්තා. ඒ වෙලාවේ ආපහු කිව්වා මං හිතුවේ නැහැ සමා වෙන්න මට කියලා. දැන් නැවත කියනවා අපි කියපු දේ මිනිස්සු ඇහුවේ නැහැ කියලා. ඇත්තටම මං අහන්නේ මං හිතන්නේ ජනතාවටත් මේක ඇති මේ සමහරක් හාමුදුරුවරුන්ගේ බණ විශ්වාස කරන්නේ කොහොමද? අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන සමහරක් හාමුදුරුවරුන්ගේ බණ විශ්වාස කරන්නේ කොහොමද? එක දවසක් කියනෝ එකක් ඊළඟ දවසේ තව එකක් කියනවා ආපහු නැවත අර පරණ බොරුවම කියනවා. ඉතින් ඒ නිසා ජනතාව දැන් මේකට පෙළ ගැහෙන්න එපා. ආගම කර තියාගෙන යන්න එපා. ඒක තියෙන්න ඕන තමන්ගේ සද්ධාව, කරුණාව, මෛත්‍රිය, දයාව පෙරදරි කරගෙන තමන්ගේ ජීවිතේ අර්ථය අවබෝධ කරගන්න.
බුද්ධ ආගමේ හරය ඉගෙන ගන්න. බුද්ධ ආගමේ කියන්නේ මිනිස්සුන්ට ගහන්න, මිනිස්සුන්ට මරන්න, නේ? සතා සිව්පාගටවත් කරදරයක් කරන්න එපා කියලා තමයි බුදුදහමෙන් කියන්නේ. ගස් ගල් වලට වැඳපු මිනිස්සු, නේ? නාගයොන්ට යක්කුන්ට වැඳපු මිනිස්සුන්ට හරයක් එකතු කරලා තමයි බුදුහාමුදුරුවෝ නේ බෝගහට වඳින්න, චෛත්‍යයට වඳින්න, බුද්ධ රූපෙට වඳින්න පුරුදු කරේ. ඒ ස්මාරක හැදුවේ ඒකට. හැබැයි අද ඒ ස්මාරකයේ මුල් කරගෙන මිනිස්සු අතරේ ගහමරා ගන්න, එහෙම නැත්නම් ලේ වගුරුවන තැනකට තල්ලු කරන්න උත්සාහ කරනවා. රතුපස්වල අපිට හොඳට මතකයි. වතුර ඉල්ලපු මිනිස්සුන්ට රාජපක්ෂලා ගැහුවේ. වතුර ඉල්ලපු මිනිස්සුන්ට රාජපක්ෂලා මැරුවේ. තමන්ගේ අයිතිය ඉල්ලපු දීවරයෝ මැරුවේ. මිනිස්සු අමතක කරන්න එපා ඒක. එක යුගයක් තිබ්බා. රාජපක්ෂ යුගයේ අවසාන මොහොතේ කොහොමද තිබ්බේ? මිනිස්සුන්ට හැන්දෑවට එළියට බහින්න බයයි. සුදු වෑන් එනවා. ඒවයි ප්‍රතිඵල මතක ඇතිද? හැබැයි මේ මොහොත වෙනකොට ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය දීලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය හොඳට තියෙනකොට ওই විපක්ෂයට ලොකු ප්‍රශ්නයක්. හේතුව මිනිස්සු බය නැතුව ඉන්නවා. මිනිස්සු බය නැතුව කතා කරනවා. එදා කතා කරන්න බෑ. රාජපක්ෂ යුගයේ කොහොමද තිබ්බේ? අපිට හොඳට අත්දැකීම් තියෙනවා ඒකේ. එළියට බහැලා ෆෝන් එකක් මෙහෙම අල්ලන්න බෑ. පිටිපැත්තෙන් ඇවිල්ලා අහන්නේ CID එකකින්. එහෙම තිබිච්ච තැන්වල අපි දන්නවා. අපිට කියන්නත් පුළුවන්. ගමේ සමහර මිනිස්සු අරන් ගිහිල්ලා මහින්ද රාජපක්ෂගේ ෆොටෝ එක පෙන්නලා අහන්නේ මේ කවුද ඉන්නේ කියලා. ඒකල්ලා ඒ CID එකේ අය කිව්වේ මෙතුමට මෙහි ඇවිල්ලා නිදහසේ ඇවිදින්න ඉඩ තියන්න ඕන. උඹලට ඕන විතර මේකට නටන්න බෑ කියලා. එහෙම වෙනම යුනිට් තිබ්බා. ඒ නිසා මිනිස්සුන්ට එළිය බහැලා නිදහසේ ජීවත් වෙන්න, නිදහසේ හැසිරෙන්න දැන් ඉඩ තියෙනවා. ඒකට කැමති නැහැ මේ විපක්ෂ සෙට් එක. හෙට දවසේ බලය ඉවරයි. බලය ගහලා පැන්නුවේ මිනිස්සු. නේ ලංකාවේ ඉන්න බැරුව ලංකාව දාලා යන්න උනා. මූදෙන් පැන්නේ. හැබැයි එක මොහොතක ඒව වෙනස් වෙලා දැන් මිනිස්සු නිකන් නෙමෙයි බලය දුන්නේ. ආණ්ඩුවේ ප්‍රශ්න ඇති මිනිස්සුන්ට. හැබැයි ආණ්ඩුව ක්‍රමක්‍රමයෙන් එමින් සැරේ කලබල නැතුව අනුන්ගේ රෙද්දවා කරේ දාගන්න නැතුව ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති වලට අනුව වැඩේ යනවා. ඒ වැඩේ කාට හරි හදිස්සි වුණාට විපක්ෂ සෙට් එකට හදිස්සි වුණාට කලබල කරන්නේ නැහැ. ඒක පිළිවෙලකට යනවා. අයවැය දැම්ම අයවැයෙන් විපක්ෂ පරාදයි. නැත්නම් අර වතු කම්කරුවන්ට රුපියල් 400ක් දුන්න එකට කෑ ගහයිද? ඔන්න ජනතාවට ආදරේ මිනිස්සු පාලකයෝ. ඒ නිසා අපි නැවත වරක් ජනතාවට කියනවා, ලංකාවේ මිනිස්සුන්ට කියනවා 21 වැඩේ ගොඩ දාන්න ජනතාව එකතු කරන්න තමයි මේ ජාතිවාදය කරටගත්තේ. ආගම කරටගත්තේ ඒකට. රාජපක්ෂ නිකාය කියලා මේ වෙලාවේ එළියට බහැලා සිවුර උස්සල කතා කරන අපි රාජපක්ෂ නිකාය මිනිස්සු, අපි රාජපක්ෂ යන පස්සේ යන මිනිස්සු, අපි රාජපක්ෂ පස්සේ යන හාමුදුරුවරු කියලා කියන කොටසට අපි කියන්නේ. ඒ කොටස කියන එක පිළිගන්න එපා. මේ වෙලාවේ ජාතිවාදය අවුස්සන්න එපා. ලංකාවේ මිනිස්සු හොඳට බැට කාලා තියන්නේ ඕවයි. ඒක නිසා පහුගිය කාලය පුරාම පාස්කු ප්‍රහාරය ඒ වගේ ඒවා හොඳට අත්දැකීම් තියෙනවා. ඒ නිසා එකතු වෙන්න එපා. 21 තත්ත්වය අපිට පේනවා පැහැදිලිව දැන්. මොකද්ද ඒ රංගනය කියලා. නාට්‍ය තිරපත් ඔක්කොම එළියට පැනලා තියෙන්නේ. තිරය අරගෙන නටන්නේ දැන්. කලින් එළියට පැනන කියලා තමයි අපිට හිතෙන්නේ. ඒ නිසා බොරුවට කෑ ගහලා වැඩක් නැහැ. රාජපක්ෂලාට නැවත බලයට එන්න මිනිස්සු ඉඩ තියන්නේ. බලයට එන්න ඕන ජාතික ජනබලවේගයම නෙමෙයි. අන්න මෙයාලා කරන වැඩ ටිකට වඩා හොඳ වැඩ කරන. මීටත් වඩා හොඳ වෙලා එන්න. ඔය යන්නේ පරණ තැටිමනේ මේ කරකවන්නේ දාගෙන. පරණ තැටියමයි. ඒ නිසා අලුතෙන් හිතලා අලුත් වෙන ලංකාවක් ලෝකෙ දියුණු රටක් බවට පත් කරන්න දැන් හරි මැදිහත් වෙන්න. මේ පාලනය කරන්න දෙන්න. ජනතාව පොඩ්ඩක් හිතන්න අලුතෙන්. බුද්ධිමත්ව හිතලා හැමෝටම ආරාධනා කරනවා
මේ ජාතිවාදී මරගුල් වලට අහු වෙන්න එපා. පන්සල විනාශ වෙලා නැහැ කොහෙවත්. අපි හැමදාම අපේ හාමුදුරුන්ට දාන දෙනවා. අපේ හාමුදුරුන්ට ආදරේ. අපි අපේ පන්සල රැක ගන්නවා. ඒ වගේම තමයි දෙමළ මිනිස්සුත්. ඒ වගේම තමයි මුස්ලිම් මිනිස්සු. තමන්ගේ ආගම ජාතිය රැක ගන්න මේ මිනිස්සු වැඩ කරනවා. හැබැයි ඒක කර තියාගෙන ගිහිල්ලා ලේ බිමක් බවට පත් කරන්න නැවත වරක් ඉඩ දෙන්න එපා. ඒ නිසා අවසානයේ කියනවා නාමල් රාජපක්ෂගේ සූටින් මාටින් ඉවරයි. ඒ සූටින් මාටින් තමයි රංගපෑවේ. නාමල් රාජපක්ෂගේ සූටින් මාටින්. අද උදේ වෙනකොට අර රාජපක්ෂ නිකායේ කට්ටියත් එක්ක එකතු වෙලා එයාලා ආරාමයට ආවනේ. ආරාමයට ඇවිල්ලා හමු වෙලා තියෙන්නේ. ඒක නිසා ඒ தත්ත්වය අපි පරාජය කරන්න ඕන. ලංකාව වෙනස් කරන්න ඕන. දැන් වෙනස් වෙමින් යන්නේ. ඒ වෙනස් වෙන එකට මේ පරණ රෙදි ගැලවිච්ච විපක්ෂේ മന്ത്രിකම් නැති වෙච්ච උන් ටික කැමති නැහැ. නාමල් රාජපක්ෂට කවුද ඡන්දෙ දුන්නේ? ලිස්ට් එකෙන් ආවේ. මිනිස්සු කැමති උන්නේ නැහැ. මිනිස්සු කැමති වුණා නම් මිනිස්සු ඡන්ද දෙනවා. හැබැයි අද කියනවා රාජපක්ෂට දෙන්න බැරි වෙච්ච එක අපරාධේ. රාජපක්ෂල බලයට ගෙනාවේ නැත්තේ මේ අපේ වැරද්දට. මිනිස්සු කියන්නේ නැහැ එහෙම. කියන්නේත් රාජපක්ෂ ජුන්ටාවෙම සෙට් එක. ඒ මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙනවා අපි දන්නවා. කොන්ත්‍රාත්කාරයට කොන්ත්‍රාත් ටික නැති වුණා. හොරුන්ට හොරකම් කරන්න නැති වුණා. පාතාලේ උන්ට පාතාලේ කන් ටික කරන්න නැති වෙලා තියෙනවා. කුඩු ගෙන්නනේ උන් ටිකට කුඩු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ආයුධ ගනුදෙනු කරපු උන්ට ඒක කරන්න බැරි වෙලා තියෙනවා. ප්‍රශ්නයක් තමයි. ඉඩම් ජාවාරම කරපු උන්ට ඉඩම් ජාවාරම කරගන්න බැරි වෙලා තියෙනවා. වට කීපකින් රංගනය කරා හම්බන්තොට අලි ප්‍රශ්න කරලියට ගන්න ගියා. ඒක හරි ගියේ නැහැ. අලි ප්‍රශ්න ගැන අපි වෙනම කතා කරමු. සූරියවැව මහින්ද රාජපක්ෂ ග්‍රවුන්ඩ් එක විවෘත කරන දවසේ නාමල්ල අලි ලොරියෙන් ගෙනල්ලා බැඳලා තමයි මැච් එක පෙන්නුවේ. අලි ඉන්න කැලෑවක ග්‍රවුන්ඩ් එක හැදුවේ කියලා. හොයලා බලන්න. වනජීවි දෙපාර්තමේන්තුවෙන් අහන්න 2012 මැච් එක ගහන වෙලාවේ අලි කොහෙන්ද ගෙනාවේ කියලා. අලි ලොරි වලින් ගෙනල්ලා ග්‍රවුන්ඩ් එකට එහා පැත්තේ බැන්දා. ජාත්‍යන්තර මාධ්‍ය පෙන්නුවා. මේ නායකගේ පුතා මහින්ද රාජපක්ෂගේ පුතා මේ අලි ඉන්න කැලෑව තමයි ග්‍රවුන්ඩ් එකක් හදලා දිනු කරේ කියලා. ඊට පස්සේ තමයි අලි ටික ගමට එන්න ගත්තේ. කී දෙනෙක් මැරුවද කියලා හොයලා බලන්න. හැබැයි අලි ප්‍රශ්න මුන්ට ගොඩ එන්න බැරි වුණා. ඊට පස්සේ අවසාන තුරුම්බව ගැහුවා ආගම. දැන් කරතියන් යනවා. ඒක නිසා අපි අපේ මහා සංඝරත්නයෙන් ඒ වගේම ඒක කරතියන් යන ඔය රාජපක්ෂ ජුන්ටාවටත් කියනවා ඔක කරන්න එපා. ලැජ්ජයි. හිරිකිතයි. ඕක නෙමෙයි කරන්න ඕන. ඊට වඩා හොඳ පාරකින් එන්න. ජය වේවා.